ini apa sih final final lekang ini kan satu kan ඒක හොඳ දෙයක්. තව කෙනෙක්ගේ මේ මොකක්ද තව කෙනෙක්ට හිනාව ගේන එක පිටිපස්සේ ඉන්නේ කවුද? මොකද ඔය කන්නඩි පිටිපස්සේ. කන්නාඩි පිටිපස්සේ කන්නාඩි පිටිපස්සේ මොකද ඒ මොකද කන්නඩි පිටිපස්සේ බලන්න නැද්ද? මොකද දැන් ඔයා ඔතන වාඩිලා හිටියනේ. ඊට පස්සේ ඔයාගේ මෙහා පැත්තේ කන්නඩියේ මේ මං දැක්කනේ කෙනෙක් මේ ඩාන්ස් කරනවා වගේ කෙනෙක් දැක්කා. ඩාන්ස් කරනවා ඉස්සර මම දැක්කනේ. දැක්කා මොකද ඩාන්ස් කරනවා කිව්වේ තයි මම දැක්කා. දැන් ඔයා මගෙත් එක්ක කතා කර කර හිටියේ. එතකොට මම දැක්කා ඔයාගේ මිර එකේ මේ ඔයා වගේ එක්කෙනෙක් මෙහෙම නිකන් අර රූකඩ වගේ වැනෙන්නේ ඒ වගේ වැනුණා දැක්කා. ෂුවර් දැක්කා. සත්තයි දැක්කා. මොකද්ද කියන්නේ ට්‍රැකද අනේ මේ වීලු ගන්න එපා. මම දැක්කා. ඔය ඉස්සරහට මම දැක්කා. මොකද්ද කියන්නේ මට තේරෙන්නේ නැහැ එයින මම චුට්ටක් කියන ගොඩාම වෙනවා මම නා ඔයිද ආසරි කියන ගොඩක් ඉන්නේ ගොඩ ඉන්න පුළුවන් යන්නේ ඔහම ඉන්න. ඔයා මැජික් කරනවද? මැජික් කරනවා දැන් ඔයාගේ පිටිපස්සේ අර ටේබල් එකේ හිටිය සුදු පාට ටෙඩියෙක්. හරිද? ඔයා ඔතනින් නැගිටලා ගිහිල්ලා තප්පර 5ක් විතර ගියාට පස්සේ ඌ එකපාරම වැනෙන්න ගත්තා. ඊට පස්සේ ඔහොම කණ්ණාඩියෙන් හරි මැදට වගේ ගිහිල්ලා ඌ එකපාරම මේ චකබලාස් වෙලා ගියානේ. පිස්ස මට මොකද කියන්නේ සකම් මේ පන්නණි මේ ආවුනාද මේ මොකද ටෙඩිබේ මොකද ටෙඩිබේ මොකද්ද කිව්වේ ඔයා පිස්සු කියවන්න එපා. මං සීරියස් කතා කරන්නේ. ඔයා ගියාට පස්සේ නැගිටලා ඔතන ඔය ටේබල් එක උඩ හිටිය සුදු පාට ටෙඩියෙක් වගේ කෙනෙක් වලහෙක් වගේ. ඌ එකපාරම කකුල් ඒ කොහොමද කරන්න එපා. දැන් කියන්න එපා ඒක හිටියේ නැහැ කියලා එතන. නෑ සිරාට හිටිය තමයි ඉතින් ඌ නැහැ දැන්. අයියෝ. ඇත්තට මං කියන්නේ මං දැක්කා ඌ කකුල් ටික හෙලවුවා. ඊට පස්සේ චුට්ටක් ඔය කණ්ණාඩිය මැද්දට වගේ යද්දි එකපාරටම නැති වෙලා ගියා. මං අහනවා මැජික් කරනවද කියලා. ස්වේට් ගෝඩ් මම මැජික් එකක් නම් කරන්නේ නැහැ. ඇත්තටම කියන්නේ සිරාවටම කියන්නේ. එහෙම කරේ නැත්තම් කොහොමද එහෙම වෙන්නේ? ඉතින් මම දන්නේ ඉතින් ටෙලිබේ වහගෙන. ඔයින් ටෙලිබේ වහගෙන. දැන් සුදු පාට. ඔය ලාවට පේන්නේ. ඔය ලාවට වගේ මට පේනවා මිරේද ළඟ. ඔය ඉන්නේ උතන ඔය කණ්ණාඩියෙන් ලාවට පේනවා ඡායාව වගේ.
ඇත්තටම මොවා මැජික් කරනවද? මේ සෝරි මට යන්න උනා පොඩ්ඩක්. ආ? පොඩ්ඩක් යන්න උනා. දැන් එතකොට මොකක්ද? අර මං කියපු වැඩිච්ච රූකඩේ දැන් අර කන්නඩිය උඩින් අත ගන්නවා. වැලිත් කිව්ව වැලිත් නෝකනේ. මොන මගුලක්ද කියන්නේ? ඒ අහන්න දැන් ඔයා ඔතන වාඩිලා ඉන්නකොට හරිද? දැන් ඔය ටෙඩිය පිටිපස්සේ ඉන්නවනේ වාට එක පේනවද? හලෝ කොහොමද? සියත් එකේ දවුල් ගාවා. මේ ඒක නෙමෙයි. උඹලට මැජික් කරන එක හම්බුනේ නැද්ද? මේ උඹ නේද මට කලින් හම්බුනේ? හම්බේ මට තේරෙන්නේ නැහැ මොකක්ද උනේ ආසනක් කරා මොනානේ මම බයඩ ස්කිප් වුණා. සෝරි. නමයෝ දැන් මට පිස්සුනේ බාගෙට හරිද? දැන් ඔයා පස්සරලා බැලුවනේ. එතකොට ඔයා මේ පිටිපස්සරලා බලද්දී ඔව් මට දැන් තාම තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ ටෙලිවිෂන් එක ආවේ කියලා මට තේරෙන්නේ හරි ටෙඩිය උතෙන්ට ආවා. ඒක හරි. එතකොට අර මේ ඔළුව අතරින් උඩට දාලා මට පැහැදිලි මොකද ඔළුව අතර? මෙතන කණ්ණාඩිය තියෙන්නේ. දැන් ඔයා උතෙන් එද්දී ඔයා උතරින් වාඩි වෙද්දී උතර කණ්ණාඩිය උඩට ඔළුව දාලා මට හායි කිව්වේ කවුද? හායි කිව්වා? කණ්ණාඩිය මොනවද තියෙන්නේ? ඉනි තප්පෙන් ආගෙන කණ්ණාඩිය මොකද තියනවා කියලානේ ඔහොම ඉන්න. ඔන්න බලන්න. මොකුත් නෑ. තනියට දිගද? මේ ඔයා මැජික් කරනවද ඇත්තටම? ඔයා මැජික් දන්නවද? ඔයා මැජික් දන්නවද? අනේ මම බොරු නෙමෙයි කියන්නේ. ඒ වෙච්ච හැම දෙයක්ම ඇත්ත. මම දැක්කා ටෙඩියව ඔය උඩට ගිහලා නැති වෙනවන් මම දැක්කා. ඔයා ගියාට පස්සේ මේ කෙනෙක් ඔයා වගේම කෙනෙක් ආවොත් එන්න. උන්ට මෙහෙමත් කරා. ඊට පස්සේ එයා කණ්ණාඩියෙන් එහා පැත්තට ගියාම තමයි ඔයා ආවේ. මොකක්ද කියන්නේ? මං කියන්නේ සත්තයි ඇත්ත. මට මාර ප්‍රශ්නයක් සිරාවටම අහන්නේ මොකක්ද ආවේ කියන්නේ? දැන් එතකොට ස්කිප් වුණාට පස්සේ දැන් තව එක්කෙනෙක් දැන් ස්කිප් වෙනකොට එක්කෙනෙක් ආවනේ. ඒතර එයා මගෙන් ඇහුවා මේ මැජික් කරන එක්කෙනෙක්ව මේ දැක්කද කියලා. එතනත් ඔයා හිටියනේ එතන වාඩි වෙලා කණ්ණාඩි දෙකක් දාගෙන. ඊට පස්සේ ඔයා කිව්වනේ මොකද මේ මම කියන්නේ
මේ අහන්න මම මේක වරෙන් මොකද සාපේට තේරෙන්නේ. යහන්න දෙවා ස්කිප් වෙලා මම වෙන එකට මම ගියානේ. එතකොට ඒක හිටපු බෝයි කෙනෙක් මගෙන් ඇහුවා මේ දැක්කද කියලා. මේ මොකද්ද මගෙන් ඇහුවේ මට මතක නෑ. මැජික් කරන කෙනෙක් හිටියද කියලා. එතකොට මේ ඊතර වාඩිලා හිටියේ කණ්ණාඩි දෙකක් දාගෙන ඔයා. හරිද? ඊට පස්සේ ඔයා කිව්වා මේ ඔයා මොකද කිව්වේ? මට මඤ්ඤම් වෙලා හිටපු නිසා මට ඒ කියපේව මතක නැහැ. එකපාරම ඊට පස්සේ ආයෙ ආවනේ. මට ඒ කියපේ ඇහුන්නේ නෑ මේ මම මැජික් කරේ මෙයාටද මට දන්නේ නැහැ මොකද කිව්වේ කියලා. කොහොම හරි එහෙම එකක් වුණා. මොන මගුලක් කියන්නේ? අපේ චූරිටත් පිස්සු හැදිලා තියෙන්නේ මේ හායි යාළුවනේ මායි මේ යාළුවෝ ගමනක් යනවා. මේ උඹ නේද? මේ උඹ නේද කලින් අර අඩෝ මේ උඹ තමයි හප්පෝ මේ මොකද්ද මේ? තාම ස්කිප් කරලා මොන මගුලක්ද? මේ ස්කිප් කරනවා මේ කම්පියුටර් මේ ස්කිප් කරනවා ඕවින කොට වින මේ උඹර මැජික් කාර්යය අඳුරනවද? ඔයටම පෙන්නන්න ඔබට. අලංකාරයි නේද? මට තියෙන ප්‍රශ්නෙත් ඒකම තමයි කවදාවත් දෙන්නේ පරෙන් බයින්න ආය හම්බෙන්නවා. ආය ඔය ආදල්ලේ ගත්තත් මම මොන මොකද වන්දා. ඔහොම ඉඳන් අපිට බණ්ඩ පෙන්නන්න. අපේ චූටිත් බය වෙලා බලන් ඉන්නවා මේ මොකක්ද වෙන්නේ කියලා. අවුවනේ. මොකක්ද කියන්නේ? ඒ අහන්න මට ඉස්සෙල්ලාම කියනවා මැජික් කරනවද කියලා. මැජික් ආයෙ කියන්න එපා. මම යනවා. ආයෙ එන්න එපා. ආයෙ ස්කිප් කරන්න එපා.